Patirool FM. Patirool. Aye me aye. Bos piung aye me. ඇයි මල්ලි? Me ane aye me. ඈ? Bos piung aye. ඔව් මොකෝ? Podi udawak kannawada. උදව්වා? මොකද්ද? අයියනේ දර අම්මයි දුවයි එක වගේ මාවතේ ලියුම් බෙදන්නේ. ඔව් මන් තමයි ඇයි මොකෝ? අයියේ. ඔව්. ඒ වාරේ ඉන්න කෙල්ලෙකුට මට ලියුමක් දෙන්න ඕනේ. මේ අයියට බැරිද ලියුම ගිහින් දෙන්න? ඉතින් මල්ලි දැන් ඔහේ ලියුමක් ලියලා සැපෑට දානවකෝ. ඕක මටම කියන්න ඕනේ. මන් නැතත් වෙනින් පෝස්ට්මන් කෙනෙක් හරි ලියුම ගිහින් දෙන එකනේ. එහෙම හරියන්නේ නෑනේ අයියේ. අයියලා ගිහින් බැල් එක ගහපුවම කෙල්ලගේ අම්මනේ පැනගෙන ඉන්නේ ඉස්සරහට ඊගනේ. කොහමද ඔහේ දන්නේ? ඇයි මන් දවසක් ගියානේ පෝස්ට් පියුන් කෙනෙක් වගේ විශ්වලාගෙන ඒ ගෙදරට ලියුමක් දෙන්න. ඉතින් ගිහින් බැල් එක ගැහුවා විතරයි. මයිකි ආවනේ පැනගෙන මේ ලියුම ගන්න. ඕ. ඉතින් මම ගියත් ඔය ටිකමනේ මල්ලි. නෑ අයියේ ඉතින් අයියට කියන්න පුළුවන් මේ ලියුම රෙජිස්ටර් ලියුමක් නිසා අයිතිකාරයගෙන් අස්සනක් කරන් මිසක් දෙන්න බෑ කියලා. එහෙම කියන්න පුළුවන් අයියලට එහෙම ටෝකක් දෙන්න පුළුවන් අයියේ. හරි මල්ලි වට ඔයා කියන කතාව තේරෙනවා. නමුත් මල්ලි ඉතින් ඔය වැඩේ හැමදාමත් ඔයාට කරන්න බෑනේ. ඈ ඔයා කොහොම හරි දවසක ඒ කෙල්ල කසාද බඳිනවනේ. ඉතින් ඕම හැංගෙන්න එපා. මං කියන්නේ කෙලින්ම පුරුෂ ධෛර්යය අරන් ගෙදෙට්ට යන්න. අයියේ මම එහෙම ගියා අයියේ. ගියාම කෙල්ලගේ අම්මගෙන් බේරෙන්න බෑනේ. එයා ඇඟෙල්ලෙන් එනවනේ. මේ එහෙම කතන්දරයක්ද? ඔව්නේ අයියේ. මං සැරයක් ගිහිල්ලා මාව ලොකු අමාරුවක වැටුණානේ. ඉතින් එහෙනම් මල්ලි මොකටද ඔයගේ තැන් වලට රින්ගන්න යන්නේ? ඈ ඔන්න ඒ කෙල්ලව අත්තර දාලා මේ හොඳ කෙල්ලෙක් හොයාගන්න මම මේ මනුස්සකමට කියන්නේ. අයියා මාර කතානේ කියන්නේ. මොකද්ද? මට කෙල්ලෝ නෑ අයියේ. දැන් රින්ගන්න හදන්නේ. ඉන්නේ මගේ දුව. මට ඕනේ අම්මට හොරෙන් දුවට සල්ලි ටිකක් යවා ගන්න. ලියුම් කවරක දාලා. ඒකයි මේ. නෑනේ අපි යුතුයකම් කියලා දෙයක් තියෙනවනේ. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.